හෙලෝ අම්මේ. කොහෙද බං ඉන්නේ? මම මේ පරිප්පුවක්වත් හදාගෙන බලන් ඉන්න උඹ පාගිනී කියන එක. මම මේ පොළොන්නරුවට ආවා. උඹ මේ ඊට පොඩක් ගිහින් ඉන්නම් කියලා නේද යපු? ඔව් ඉතින් එළියට ගිහිල්ලා එහෙමම පොළොන්නරුවට ආවා. හරිනේ. එහෙනම් උඹ එනකොට චූටි ලස්සන ගවුම්කුයි මට අලුත් හෑන්ඩ් බෑග් එකකුයි ලොකු අම්මගේ පොඩි එකාට ටොයිස් ටිකකුයි අරන් වරේ. මෙහෙන්? ඔව්. එහෙන් විතරක් නෙමේ. දැන් මෙහෙනුත් හිතේ හැටියට shopping කරන්න පුළුවන්. Choice Park කියන්නේ festive season එකට shopping කරන්න හොඳම තැන. shopping කරන්න ආපු ගමන් මට ලෙඩක් හැදෙනවා. ඒ මට මොනවද ගන්න ඕනි කියලා අමතක වෙන එක. Choice Park එක ඇතුලේ ඔන්න මං අතරමං වෙන්නයි යන්නේ. ඒ වගේම ඔයාගේ පවුලේ අයගේ choice එකට match වෙන්න තෝරගන්න අලුත්ම collection එකක් දැන් Choice Park එකේ තියෙනවා. Kids section එකට ගියාම ආයෙත් පොඩි කාලෙට යන්න හිතෙනවා. ලස්සන පාට ගොඩක් තියෙන පොඩ්ඩොන්ට ගැලපෙන comfortable fabric use කරලා හදපු ලොකුම ලොකු kids wear collection එකක් වගේම ලොකු toy collection එකකුත් තියෙනවා. මේ සල්ලි කියලා බලන්න නැතුව ගොඩක් දේවල් ගත්තානේ. දැන් යන්න ඕනේ චුට්ටිට මොන හරි ගන්න. නැත්නම් ඉතින් ගෙදර ගිහලා ඉවරයි. අලුත්ම ට්‍රෙන්ඩ්ස් එක්ක casual wear, party wear ලෝකයක්. ඔයාගේ mood එකටයි, season එකටයි ඔක්කොටම ගැලපෙන්න. මේක සඳුදාට, මේක අඟහරුවාදට, මේක සැලරි දවසට, මේක මීටින් එක තියෙන දවසට. මේ අනිද්දා තියෙන වෙඩින් එකට. අරයව හම්බෙන්න යනකොට මේක. කියන්න අමුතුකුණානේ. පන්සල් යනකොට මේක. ස්මාර්ට් විදියට අඳින්න කැමති, casual විදියට අඳින්න කැමති, trendy, unique, classy fashion try කරන ඕන කෙනෙක්ට හරියන men's collection එකකුත් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔයාගේ look එක complete කරන්න අවශ්‍ය accessories උත් මෙතනින් ගන්න පුළුවන්. festive season එකේ gift එකක් විදියට දෙන්නත් නියමයි. ඉතින් මේ දෙසැම්බර් මාසේ Choice Park එක shopping කරන ඔයාලට exclusive bank offers ගොඩක් ගන්න පුළුවන්. හරි. ඒ වගේම වාෂි loyalty card members-ලට දෙසැම්බර් 24 හා 31 වෙනිදාට 121ක exclusive off එකකුත් තියෙනවා. නුවරවට ඉන්න අයට good news එකක් තියෙනවා. ඔන්න Choice Park මෙයාලගේ අලුත්ම showroom එක අඹතැන්නේ open කරනවා. ඉතින් මේ festive season එකට අමතක නොවන shopping experience එකක් ගන්න Choice Park එකට එන්න. අම්මේ. ඔව් ගත්තානේ. නිලේකනන්දගේ size මම දන්නේ නැහැ. double D. හරි. දෙන්නටම ගිහින්. අක්කේ මේ ඔයගොල්ලන්ගේ